කුරුල්ලන්ට කැම දාන එක ඔයා නිකමට හරි හිතුවද මේක ස්පිරිචුවලි එහෙම නැත්නම් ඔයාගේ හොඳ කර්ම ඔයාට අරගෙන එන ඔයාගේ පෙරපින මතු කරන ඔයාගේ මැසේජස් යුනිවර්ස් එකට යවන මෙහෙම මේ තරම් අපිට මේ ප්‍රතිලාභ තියෙන දෙයක් කියලා කවදාවත් එහෙම ප්‍රතිලාභයක් බලාගෙන එහෙම දැනගෙන කරපු දෙයක්ද කියලා එහෙනම් අද ඉඳලා ප්‍රතිලාභයක් බලාගෙන නෙවෙයි හැබැයි මේ හැම දෙයක්ම දැනගෙන කරන්න මොකද අපි දැනගෙන කරනකොට අපිට ඒ හැම දෙයකම ප්‍රතිඵලය වැඩි අපි නොදැනගෙන දේවල් කරනකොට අපිට ඒ දේවල් විපාක දෙනවා හැබැයි අපි දැනගෙන අපිට මේ දේ ලැබෙනවා කියන අරමුණ කියන දේ හැම වෙලාවෙම අර චේතනාව හරිම වැදගත් වෙනවා කියන්නේ අන්න ඒ වගේ මෙන්න මේ කුරුල්ලොන්ට කැම දාන එකත් මාර ලොකු දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙන එකක් ඒක මම ඇත්තටම ලංකාවේ ඉන්නකොට මම වැඩට ආවේ ගිය කෝච්චි එතකොට ඔය ස්ටේෂන් එකේ ඉන්නකොට පාරවියෝ ඉන්නකොට ඔය අපි රටගජුවෙම කනවනේ ඉතින් ඔය කනකොට පාරවියොන්ට මේ කපුටන්න මම නිකන් අර ස්ටේෂන් එකේ උන් ප්ලැට්ෆෝම් එකේ මේම කැම දානවා ඒගොල්ලෝ උන් කන දිහා බලාගෙන ඉන්නවා ඉතින් ඒව මම නොදැනගෙන කරපුවා හැබැයි නොදැනගෙන කරපු දේවල් වලුත් මට මාරම ප්‍රතිඵල මං හිතන්නේ මං ඒ හැම දෙයකම ප්‍රතිඵල තමයි මේ දැන් අත්විඳින්නේ ඉතින් දැන් මං මේ දේවල් මේ රටට ආවට පස්සේ මට හැම තැනම කියන්නේ මෙහි බර්ඩ් ෆීඩින් කියන්නේ මාර මිනිස්සු කැපවීමෙන්ම කරන දෙයක් මම බර්ඩ් ෆීඩර්ස් දෙකක් තියෙනවා එහා පැත්තේ මං ගහක එල්ලලා තියෙනවා මං හැමදාම මගේ පොඩි දෙන්න උදේට ඉස්කෝලේ යන ගමන් එයාලත් ඒකට කැම දාගෙන යනවා මමත් වැඩට යන්න කලින් සහ හැමදාම මගේ කාර් එකේ කැම එකක් තියාගෙන ඉන්නේ යාලට මම පොඩි දෙන්නටත් වෙනම කැම එකක් හදලා දීලා තියෙන්නේ ඉතින් අපි හැම වෙලේම ඒ බර්ඩ් ෆීඩර්ස් දෙක ෆිල් කරනවා අනිවාර්යෙන්ම ඒක අපේ ඒ කියන්නේ අපේ වගකීමක් විදිහට හිතලා අපි ඒක දැන් කරන්න පටන් අරන් තියෙනවා ඉතින් මෙහි කුරුල්ලොන්ට කැම දානවා කියන්නේ තමන්ගේ දරුවන්ට කන්න දෙනවා හා සමානව ආදරෙන් වගකීමකින් කරන දෙයක්. ඉතින් මේකේ මේ තරම් ඇයි මේ හැමෝම මේක කැපවීමෙන් කරන්න කියන එක මම ඔයාලට අද පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයාලත් මේ ශක්තිය මේ ඔයාලා මේ ස්වභාව දහමත් එක්ක ගන්දෙනුවක්නේ කුරුල්ලොන්ට කන්න දෙනවා කියන්නේ ස්වභාව දහමත් එක්ක අපි කරන ගනුදෙනුවක්. ඉතින් මේ ස්වභාව දහමත් එක්ක මේ කරන ගනුදෙනුව තමන්ගේ ජීවිතේට අපි ඒක අපේ ජීවිතේට ආකර්ෂණය කරගන්නවා කියන ඒ චේතනාවත් එක්ක මේ වීඩියෝ එකේ පහලින් 111 එකේවා 3ක් ටයිප් කරලා කමෙන්ට් කරන්න. මොකද මේ කුරුල්ලෝ කියන්නේ මේ විශ්වයේ තියෙන කියන්නේ පණිවිඩකාරයෝ කියන්නේ කුරුල්ලෝ කියන එක අපි සලකන්නේ විශ්වයත් මේ මහා පොළවත් ඒ කියන්නේ මෙහෙනම් කියන්නේ heaven to the earth ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා මහා පොළොවට පණිවිඩ අරගෙන එන සහ අපේ පණිවිඩ එහෙට අරගෙන යන මැසෙන්ජර්ස්ලා කියලා. ඒ කියන්නේ පණිවිඩකාරයෝ විදිහට තමයි කුරුල්ලොන්ව සලකන්නේ. ඉතින් මේකේ ඔයාලා මේ දාකල් නොදකපු පැත්ත මම අද ඔයාලට මේ මගේ වීඩියෝ එකකින් ඉක්මනින් පැහැදිලි කරලා දෙන්න. ඔන්න ඊට පස්සේ අද ඉඳලා අනිවාර්යයෙන්ම හැමදාම පාන් කෑල්ලක් හරි කඩලා කුරුල්ලොන්ට විසික් කරන්න එපා. අනිවාර්යයෙන්ම එක තැනක් තියාගන්න. එක තැනක් තියාගෙන එතනට හැමදාම කුරුල්ලොන්ට කන්න දාලා ඒක හැම වෙලේම බලන්න. එයාලා කාලාද එයාලාට තව ඕනේද මදිද එයාලා කන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් බලාගෙන ඉන්න. ඒ හැම දෙයකම හරිම ප්‍රතිඵල තියෙන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා 111 කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා ඔයාලත් ඒ ශක්තිය ඔයාලට ලබා ගන්න. ඔයාලගේ ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකකින් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න හැමෝම දන්නවා මේ මගේ නාලිකාව රෆ්නේෂ් නාලිකාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මගේ නාලිකාවට එකතු වෙන හැමෝම
මේ කුරුල්ලොන්ට කැම දාන එකේ මම මේ ලියාගත්තා මොකද නැත්තම් මට මේ වීඩියෝ එක ඉක්මනට කරන්න බැරි වෙනවා මං හිතා කතා කරන්න ගියොත් වෙලා යන නිසා මම ලියාගත්තා. ඉතින් මේ කුරුල්ලොන්ගේ න්ට කැම දාන එකෙන් අපිට කියවෙනවා අපිට ආශිර්වාද අරගෙන එනවා. කියන්නේ අපිට මේ විශ්වයේ තියෙන ආශිර්වාද අපේ ළඟට අරගෙන යනවා. ඒ වගේම තමයි අපේ පණිවිඩය විශ්වයට අරන් යනවා. කුරුල්ලෝ පියාඹලා අපේ පණිවිඩය විශ්වයට අරන් යනවා කියන විශ්වාසය තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපේ හොඳ කර්ම, ඒ කියන්නේ පෙර පින මතු කරලා දෙනවා. ඒ වගේම තමයි අපේ එනර්ජි එක පොසිටිව් කරනවා. ඒ කියන්නේ අපේ තුළ තියෙන ශක්තිය ධනාත්මක ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද මේ කුරුල්ලොන්ට කැම දාන එකෙන් අපි හරිම කරුණාවන්ත. ඒ කියන්නේ ඒ වෙලාවට අපේ වයිබ් එක මොකද? කරුණාවන්තකම. ඒ කරුණාවන්තකම කියන්නේම හරිම පොසිටිව් වයිබ්‍රේෂන් එකක්. ඉතින් ඒක අපේ තුළ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි හරිම පිරිසිදු චේතනාවෙන් අපි කුරුල්ලොන්ට කන්න දෙන්නේ. අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙනවා දැන් මෙහෙනම් අපි නිකන් අපි කන කෑමක් නෙවෙයි වෙනම බර්ඩ්ස් මේ ෆුඩ් ගන්න තියෙනවා අපිට කඩවල වල. අපි මම නම් ඒව අර ගන්නවා. ඒ කියන්නේ බර්ඩ් සීඩ්ස් නට්ස් තව තියෙනවා එක එක නිකන් ගුලි වගේ හදලා ඒ වගේ කෑම ඒව අරගෙන තමයි මම නම් කඩෙන්ම අර ගන්නවා. ඒවා වෙනමම මං කුරුල්ලොන්ට පුංචි ගානක් මාසෙට වියදම් කරලා ඒක එයාලට දෙනවා. මම හැබැයි ඒ කුරුල්ලොන්ට දෙන එකෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නෙවෙයි දෙන්නේ. අන්න ඒක තමයි එතන තියෙන පියෝකම. කියන්නේ පිරිසිදුකම. අපි කිසිම දෙයක් කුරුල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කුරුල්ලා මට මේක කරයි කියලා. ඉතින් මේ පිරිසිදු චේතනාව එතනදී හරිම බලවත්. ඔයාගේ පෙරපින මතු කරන්න. ඒ වගේම තමයි මේ අපේ මෙහෙම කුරුල්ලොන්ට කැම දානකොට අපිට මතක් කරලා දෙනවා අපිත් මේ ස්වභාව දහමෙම කොටසක් කියලා. ඒ කියන්නේ කුරුල්ලෝන්ට අපි කන්න දාන්නේ මොකද්ද කුරුල්ලගේ අපේ තියෙන සම්බන්ධය? අපිත් මේ ස්වභාව දහමේ අපි හැමෝම එකම කොටසක් කියන එක තමයි මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ. ඒ වගේම තමයි abundance. ඒ කියන්නේ ඔයාට ආකර්ෂණය කියන දේ වැඩි කර ගන්නවා මේ හරහා. මොකද අපි දෙන එකෙන් අපෙන් නිකුත් වෙන අපෙන් මේ යුනිවර්ස් එකට යන පණිවිඩය තමයි අපේ ගාව ඇති තරම් තියනවා ෂෙයා කරන්න කියලා. කියන්නේ අපේ ගාව හිඟ මානසිකත්වය කියන දේ නැති වෙලා යනවා. අපේ ළඟ හරිම හොඳ එනර්ජි එකක්. ඒ කියන්නේ අපේ ළඟ ඇති තරම් තියනවා ඕනේ කෙනෙකුට දෙන්න කියන පොසිටිව් හරිම පවර්ෆුල් පොසිටිව් වයිබ් එක මෙතනදී ක්‍රියේට් වෙනවා. අන්න ඒකත් ඔයාගේ හොඳ කර්ම මතු කරන්න ඔයාට පිටුවහලක් වෙනවා. ඒ වගේම තමයි අපේ මනසට දැනෙන මානසික නිදහස. මානසික නිදහස කියන දේ උපරිමයටම. ඒ කියන්නේ දැන් මගේ කියා හෝම් එකේ ඉන්න මේ ආච්චිලා මෙහි බර්ඩ් ෆීඩර්ස් තියෙනවා. මේ ජනේලෙට හයි කරන්න පුළුවන් ඒවා. ඉතින් එයාලගේ ජනේලෙන් එළියේ මේක හයි කරලා තියෙනවා. ඒකලා ඒකට නට්ස් අනම්මන ඔක්කොම දාලා තියෙනවා. අර කුරුල්ලෝ ඇවිල්ලා කනකොට අපි යාලා ළඟට යනකොට එයාලා ඒ කුරුල්ලෝන්ගේ කතා කියනවා. සමහර වෙලාවට මෙයාලට උදේ කැම දාන්න පරක්කු වුණොත් කුරුල්ලෝ ඇවිල්ලා තට්ටු කරනවා. එතකොට කියනවා අද මෙන්න මෙයාට බඩගිනි වෙලා එයා මේ මට මෙන්න මෙහෙම කිව්වා මේ කුරුල්ලා අරගෙන අයියෝ මෙයාට අද නිින්ද ගිහින්ද කොහෙද මට කැම ටික දාන්න පරක්කු වෙලා මේ වගේ යාලා ලස්සන ඉමෑජිනේෂන් කතා මේ හරහා යාලා ගොඩ නගා ගන්නවා. ඉතින් හරීම මේ හිතට හරීම සැහැල්ලුවක්. ඒ වගේ කතා අහගෙන ඉන්නකොට හිතට හරි සතුටක් දැනෙන. ඒ කියන්නේ කාගේ හරි ඇදයක් කුදයක් මේ ඕපදූපයක් කතා කරනවට වඩා මේ වගේ ලස්සන කතාවක් අහන්න ලැබෙන එක, මේ වගේ සංවාදයකට සම්බන්ධ වෙන්න ලැබෙන එකත් මම නම් කියන්නේ හරිම පෙරපිනක්. ඉතින් ඒ වගේ මේ පුංචි කට්ටියට මේ පොඩි අයට දැන් ඉඳන් මේ වගේ දේවල් පුරුදු කරාම එයාලගේ ඉමෑජිනේෂන්, ඒ කියන්නේ එයාලා ඒ හරහා ඉමෑජිනේෂන් කරන්න පුරුදු වෙනවා. තමන්ගේ කතා ගොඩනගා ගන්න පුරුදු වෙනවා. මේක හරිම මාරම බෙනිෆිට් තියෙන දෙයක්. ඉතින් ඒ වගේ මේ අපේ මනස මාර විදිහට නිරවුල් වෙනවා මේ හරහා. ඒ කුරුල්ලෝ කන දිහා බලාගෙන ඉන්නකොට අපි අතීතේනුයි අනාගතේනුයි මිදෙනවා. අපි අතීතෙන් අනාගතයෙන් මිදිලා මේ වර්තමාන මොහොතත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කුරුල්ලෝ ඇන කන එක දැන් මම වුණත්
ස්ටේෂන් එකේදී කුරුල්ලොන්ට කන්න දාපු ඒ කන්න දාන වෙලාවල් වලට මට අනිත් හැමදේම අමතක වෙනවා. ඒක දිහා තමයි බලාගෙන ඉන්නේ. උන් ඒක පස්සේ ගිහින් ඒ කන එක අපිව මේ වර්තමාන මොහොතට සම්බන්ධ කරනවා. ඉතින් අපේ මේ මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ මේ සතිමත් භාවයටත් මේ කුරුල්ලොන්ට කන්න දාන එක අපිට හරිම වැදගත් වෙනවා. ඉතින් ඔන්න මම හිතනවා ඔන්න අද ඉඳලා ඔයාලා නිකන් කුරුල්ලොන්ට කන්න දාන එකක් නැති වෙයි. ඔයාලගේ වගකීමක් කරගෙන කුරුල්ලොත් ඔයාලගේ ජීවිතය ඔයාලගේ පවුලේ කොටසක් කරගෙන ඔන්න කුරුල්ලොන්ට කන්න දායි කියලා මමතක කරන්න එපා. කුරුල්ලෝ කියන්නේ මේ විශ්වයට අපේ පණිවිඩය අරන් යන පණිවිඩකාරයෙක්. ඉතින් මේ පණිවිඩය අපි හැමදාම මේ එනර්ජි එක අපෙන් මේ නිදහස් කරනකොට මේ කන්සිස්ටන්සි එක හරිම වැදගත්. අපි එක දවසක් දෙකක් තුනක් කරලා මෙහෙම මොනවා හරි මිරකල් එකක් බලාපොරොත්තු වෙන්න මේක අපි දිගින් දිගටම කරනකොට අපේ පණිවිඩය නිකම්ම මේ යුනිවර්ස් එකට ගිහිල්ලා අපේ හැමදේම හොඳ විදිහට හොඳ පැත්තට විසඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේම ස්වභාව දහමත් එක්ක අපි ලස්සනට ගනුදෙනු කරන විදිහ මේ ස්වභාව දහම අපි තේරුම් අරගෙන ස්වභාව දහම අපේ ජීවිතයට ලං කරගෙන මේ විශ්ව ආකර්ෂණය අපේ වෙතට ගන්න විදිය මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න. ඉතින් 111 කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින්ම තව වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඉතින් ගිහින් එන්නම් ඔයාලට හැමදාමත් වගේ ජයම මම ප්‍රාර්ථනා කරනවා.